hello hello sir. miss මගේ account එකෙන් මේ අර 1000 ගණන් අඩු වුණා මේතරේ අර annual fee එකක්ද දන්නේ නැහැ ඒක චුට්ටක් check කරගන්න. පොඩ්ඩක් ඉන්න sir. අයිබෝන් මිස්ටර්. මිස්ටර් මේ සිකුරාදා මම රෑ 10ට විතර දැම්ම මේ පොඩි හදිස්සියක් කියලා පොඩි ගාණක් දැම්ම රුපියල් 2200ක් දැම්මේ. නමුත් මේ උදේ ආපහු බලනකොට 1200ක් එකෙන් මේ ගොල්ලොන් ආය මේ අර මේ කපාගෙන තිබුණා. ඒක චුට්ටක් check කරගන්න කෝල් එකක් ගත්තේ. මම හිතුවා 1200ක් කැපෙනවා මහත්තයා මේ වලට කැපෙන්නේ ඔය සම්පත් විශ්ව ඔන්ලයින් බැංකින් සර්විස් එකේ ඇනුවල් ෆී එක. ඔව් වැඩේ තිබුණා මිස්ටර් ඇත්තටම මම රෑ 10 ගානකට තමයි 2200ක් දාගත්තේ මෙහෙන ලොකු හදිසියකට. ඊට පස්සේ ඒක අනිත් පැත්තට බලනකොට ඒක ආපහු කපාගෙන 1200ක් අපිට කලින් ඉන්ෆෝම් කරන මැසේජ් එකක්වත් ආවේ නැහැ. මෙන්න මෙහෙම වෙනවා කියලා. නෑ මැසේජ් එකක් එනවා. නෑ කලින් උනෙන් පස්සේ මැසේජ් එකක් එනවා. කැපුණාට කලින් මැසේජ් එන්නේ. කැපුණාට පස්සේ නම් මැසේජ් එකක් ආවා. වැඩේ කියන්නේ සල්ලිම නැති වෙලාවේ මම ලොකු හදිස්සියකට රෑ 10 ගානකට දාගත්තට පස්සේ ටික වෙලාවක් බලනකොට ඒක හැමම කපාගෙන. දැන් අපහසුතාවකට පත් වුණා. ඔටෝමැටිකලි යන්න හදලා තියෙන එක. නමුත් ඒක මෙහෙම මේ අහවල් දිනේට කැපෙනවා කියලාත් අපිට ඉස්සර එච්චර ගාණක් කැපුන්නේ නැහැ නේ මිස්ටර්. මේ මහත්තයා දැන් රටේ තියෙන මේවත් එක්කලා ඉන්ෆ්ලේෂන් එකත් එක්ක charges වගේ දේවල් පොඩ වැඩි වෙලා තියෙනවා මහත්තයා. වැඩේ කියන්නේ දැන් ওই සර්විස් එක ගන්න කොටත් කීයක් කරේ හෙට මෙහෙට අපි ට්‍රාන්ස්ෆර් කරත් කැපෙනවා දැන් කමන්නේ කැපුණාට කමන්නේ නැහැ කියමුකෝ 1200 වැඩි කිරීම ගත්තොත් එහෙනම් ප්‍රොකෝටියක් විතර කපාගෙන තියෙන හැම account එකකම කල්පනා කරලා බලන්න. නමුත් වැඩේ තියෙන මේක නිකන්වත් මේ දිනේට කපනවා කියලා අපිට පොඩි ඉන්ෆෝම් එකක්වත් දෙන්නේ නැහැ. මොකද හදිස්සියක් වෙලා මෙන්න මේ විදිහ හදිසි අවස්ථාවක දැම්මට පස්සේ එදායි අසරණ වෙච්ච අසරණ 1200 කියන මහලුකු ගාණක් නෙමෙයි. ඒක කියා ගන්න බැරුණා මොකද මේ රෑ 10 ගානකට දාගත්තට පස්සේ ඒක ටික වෙලාවක් කියලා බලනකොට ඒක එහෙමම කපාගෙන. නෑ උත්මා ගැටලු මට පැහැදිලි මහත්තයා. ඒක හරි. මොකද වෙලා තින්නේ මේ කම්පියුටර් සිස්ටම් එකේ හදලා තියෙන විදිහ මහත්තයා ඒක සාමාන්‍ය ඒක වෙනවා. ඉතින් ඒක වැඩි. ඔව් හැබැයි මෙහිම පොඩි නෝට් වලක්වන්න අමාරු කියන ක්‍රමයක් ඇති මොකක් හරි. නමුත් මිස්ටර් ඔයගොල්ලෝ නෝට් එකක් හරි දාගෙන මෙහෙම සාමාන්‍ය account එකේ රුපියල් 5000ක වගේ ගාණක් මේන්ටේන් කරනවා නම් හරි මහත්තයා දිගටම. ඔව් මේ දීව තිබිච්ච නිසා නේ එහෙම වෙලා තින්නේ. ඇවරේජ් බැලන්ස් එක ඇවරේජ් බැලන්ස් එක කරන දැන් මිස්ටර් දැන් ඔයාගේ පර්ස් එකේ හැමලෙම 5000ක් තියාගන්න බෑනේ නේද? හදිස්සියක් වුණාම අපි ඒ ටික මෙව එනවනේ. වැඩේ තියෙන්නේ. මගේ පෞද්ගලික කාරණාව නෙමෙයි මම කියන්නේ ඔබතුමාගේ charge එක වළක්වන්න කරන්න ඕන දේ තමයි මම කිව්වේ. නේ මම කියන්නේ ඔයගොල්ලෝ දැන් කන්ෆරන්ස් එකකට හරි යනකොට පොඩ්ඩක් මේවා ඉන්ෆෝම් කරලා කතා කරන්න පොඩි කලින් සිස්ටම් එකෙන්ම මේ මැසේජ් එකක් අප්ලෝඩ් කරන මේ අහවල් දවසේ මේ ඔයගොල්ලෝ මේකෙන් මේ අපි ගාණක් මෙහෙම රිකවර් කරගන්නවා කියලා හරි. එහෙම තිබුණා නම් මේ එවරේජ් අවම බැලන්ස් එකට මහත්තයා අපි දැන් ඉන්ටර්නෙට් එකේ දාලා තියෙනවා account එක තියෙන්න ඕන අවම ගාන. ඔව් අවම ගාන හරි. අවම ගාන දැන් මේවනේ ඒක ඔයාගේ පැත්තෙන් බැලුවත් මගේ පැත්තෙන් බැලුවත් අපි සාධාරණ වෙන්න ඉතින් මම කියන්නේ දැන් මේ සිස්ටම් එක ඔයාටවත් මටවත් හදන්න බෑ. මේක උඩේ ඉඳන් පල්ලෙහාට එන සිස්ටම් එකක් නේ. ඒක පෞද්ගලිකද රජයේ දෙකක් නෑ. ඒක කොහොමත් මාෆියාවක් වගේ ඔය යන අපිට නොදෙනම කීය කියලා. ඒ කියන්නේ රුපියල් 5යි ගානක් ඊට කලින් දවසේ කැපුණා. ඊට කලින් දවසේ 4යි ගානක් කැපුණා. කොහොම මොනවට කැපෙනවද කියලා දන්නේ බලද්දි බැංකුවේ ඩිඩක්ෂන් කියලා තමයි මේ මැසේජ් එක එන්නේ. නමුත් එහෙම කොහොම කැපුවත් කමන්නේ සාමාන්‍ය ලොකු ගාණක් කපනකොට දැන් ඔයාට ලොකු ගාණක් නැති වෙදී අනිත් කටින් ලොකු ගාණක් නැති වෙදී මට ඒක ලොකු ගාණක් වුණා ඒ වෙලාවේ. ඒ වගේ වෙලාවකදී අපිට කලින් ඉන්ෆෝම් කරලා පොඩි මැසේජ් එකක් වගේ එවන්න පුළුවන් නම් අපි දැනුවත් නැතකොට. ඔව් ඔබතුමාගේ වචන මේ ස්ටේ ඔබතුමා කියන කතාව සම්බන්ධව මගේ එක කතාවක් තියෙනවා. ඒක ඔබතුමා පත් වුණා පෞසාවේ සම්බන්ධව. ඒ කියන්නේ ඇත්තටම මිස්ටර් කියනවා නම් 11යි කාලෙට තමයි මම ඔන්ලයින් මගේ යාළුවෙක්ට කියලා දාගත්තේ මේ මගේ පර්සනල් වැඩකට ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් එකක් කරන්න. අනේ ඒක දාලා මේ ටික වෙලාවක් ගිහලා බලනකොට මෙන්න මේ කැපිලා කියන මැසේජ් එකක් එනවා. ඊට කලින් දැන් මගේ දැන් මේ සැලරි එහෙම ඔක්කොම එන්නේ එතකොට බැංක් එකට තමයි එන්නේ. නමුත් ඒ වෙනකොට මේක උන්නේ මොකක් හරි හේතුවක් නිසා 2026 6 වෙනිදා මේක කැපුණා. නමුත් 6 වෙනිදා මගේ කැපුණාට දැන් සිස්ටම් එකක් ගත්තාම එක විදිහට වෙන්න බෑ. නමුත් අපේ වයිෆ් ගේ තියෙන්නේ 6 වෙනිදා. නමුත් එයාගේ තියෙන සම්පත් එයාට කැපුන්නේ නැහැ ඔය කියන 1200. එහෙමද? ඔව් එතකොට ඈ එයාගේ විශ්ව තමයි පාවිච්චි කරන ඔන්ලයින් බැංකින් පාවිච්චි කරනවා. නමුත් එයාගේ කැපුන්නේ මම දැන් ඈ නෑ අවුරුද්දේ ඇනුවල් ෆී එක මත අවුරුද්ද දවසක සල්ලි වැටෙන ඕනම වෙලාවක පළවෙනි chance එක කැපෙනවා. නෑ සල්ලි දැන් ඔයාට දැන් මගේ මීරගම් බැංකුවේ තියෙන මගේ බැලුවොත් එහෙම හැම මාසෙම 20 ගණන් වුණ සල්ලි තියෙනවා. නමුත් ඒ දවස්වල කැපුන්නේ නැහැ නේ මේක. ඒ කියන්නේ ඕගොල්ලෝ එක දිනයක් නැද්ද මේක කැපෙන්නේ මේ අහවල් දවස කියලා ඇනුවල් ෆී එකක් කියලා. එහෙම ඇනුවල් ෆී එකක් කවදා හරි වාගේ දවස් ඇතුළත එක දවසක සල්ලි දෙන දවසක කැපෙනවා. එහෙමයි වෙන්නේ. හරි. දැන් මේ ඇනුවල් ෆී එක කවදා වෙනකන්ද වැලිඩ් වෙන්නේ? දැන් මේක කැපුණේ ගිය අවුරුද්දටද නැත්නම් මේ පවතින ඉස්සරහ අවුරුද්දටද කැපෙන්නේ?
ඒක නම් හිත පොඩ්ඩක් මම දැන් මේලා චුට්ටක් අමාරුයි මේ ඔද පොන් බලන්න ඔබතුමා අවුත් අපිට විස්තර කරලා දෙන්න පුළුවන් ඒ ටික. එන්න විදිහක් නෑ මිස්ටර් මම ඒකනේ කෝල් එකක් ගත්තේ මම දැනට වත්තල කතා කරා වත්තලේ ඉඳන් එදා මගේ මේ අපහසුතාවය වෙනකොට උනේ මම නුවරඑළියේ හිටියේ මගේ account තියෙන්නේ මීරිගම අපි දැන් කස්ටමර් සර්විස් එකට බ්‍රාන්ච් එකට ගියොත් විස්තර දැනගන්න පුළුවන් කතා කරලා. කස්ටමර් සර්විස් එකට කතා කරොත් ඒගොල්ලෝ ගැන ලොකු අයිඩියා එකක් නෑ එයාලා දන්නෙත් නෑ ඔද පොන් මහත්තයා ඒ දේවල් කියන්නේ නැහැ. ඔබතුමා වත්තල බ්‍රාන්ච් එකට යන්න මේ කතා කරලා විස්තර තොරතුරු ගන්න පුළුවන්. ඔබතුමාට ඒක අවබෝධයක් නැද්ද අවබෝධයක් නැහැ නෙමෙයි මහත්තයා දැන් මට දැන් මේ වෙලාවේ දැන් පොඩක් මම බිසි අතන මිදලා. ඔයා බිසි නැති වෙලාව හරි මම බිසි නැති වෙලාව කෝල් එකක් ගන්නම්. කියන්නේ ඔබතුමාගේ තියෙනවද SMS වලට තියෙනවා. ෆෝන් එක ළඟ තියෙනවද? තියෙනවා. හවස කෝල් එකක් දෙන්න අපි කොයි පීරියඩ් එක කොයි අදාළු ඒ කාල සීමාව කියලා බලලා කියන්න පුළුවන්. පුළුවන් නේද? හරි account 3න් පස්සේ නේද කෝල් එකක් ගන්න කියන්නේ.